අද අපි කතා කරන්නේ ගුවන් යානා අනතුරු ගැන. ප්ලේන් එකකට නැග්ග වෙලාවෙ ඉඳලා බහින වෙලාව වෙනකල් යන හැම කෙනෙකුටම මොහොතකට හරින සිතුවිල්ලක් තමයි මේක කඩා වැටුනොත් කියන එක. මෙන්න ප්ලේන් ක්‍රෑෂස් ගැන මීට කලින් අහලා නැති කරුණු 7ක්. ප්ලේන් වලට තියෙන අනතුරුදායක කාලයක්. මේකට කියන්නේ ක්‍රූෂල් මිනිට්ස් කියලා. ගුවන් යානයේ ටේක් ඔෆ් කරලා පළවෙනි මිනිත්තු 3 සහ ලෑන්ඩ් කරන්න කලින් තියෙන අන්තිම මිනිත්තු 8 අන්තිම අනතුරුදායකයි. මේ නිසා තමයි මේ කාලයන් ක්‍රූෂල් මිනිට්ස් නැත්නම් ක්‍රිටිකල් මිනිට්ස් කියලා හඳුන්වන්නේ. දැනට සිද්ධ වෙලා තියෙන ගුවන් අනතුරු වලින් 80%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රූෂල් මිනිට්ස් වලදී. ප්ලේන් වල යන ගොඩාක් දෙනෙක් අකුණු ගහනකොට බය වෙනවා. හැබැයි දැන් එන ගුවන් යානා සියල්ලම හදලා තියෙන්නේ මේ අකුණු වලට ඔරොත්තු දෙන විදිහට. මේ නිසාම 1963 ඉඳලා මේ දක්වා අකුණු නිසා කිසිම ගුවන් යානයක් අනතුරට පත් වුණා කියලා වාර්තා වෙන්නේ නැහැ. ඒ හින්දා තවදුරටත් අකුණු ගැන බය වෙන්න එපා. ප්ලේන් වල තියෙන සේෆ්ටිම සීට්ස් මොනවාද? මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. පොපියුලර් මෙකැනික්ස් කියන ආයතනය කරපු සමීක්ෂණයකට අනුව ගුවන් යානයක ආරක්ෂිත ආසන තියෙන්නේ පසුපස ආසනවල. අනතුරකදී ප්ලේන් එකේ පිටිපස්සේ සීට් වල ඉන්න මගින්ට ඉස්සරහා සීට් වල ඉන්න අයට වඩා ජීවිතේ බේරගන්න හැකියාව 40%කින් වැඩි කියලා තමයි පොපියුලර් මෙකැනික්ස් ආයතනය කියන්නේ. ඊළඟ කාරණාව ගුවන් මගින්ගේ ආරක්ෂාව. 1983 ඉඳලා 2000 දක්වා කාලය තුල ඇමරිකාවේ සිද්ධ වෙච්ච ගුවන් අනතුරු වලින් දිවි බේරා ගැනීමේ ප්‍රතිශතය 95%යි. මේකෙන් කියන්නේ ගුවන් යානයේ ආරක්ෂිත බව මේ වෙනකොට කොයිතරම් වැඩි වෙලා තියෙනවද කියලා. දන්නවද? ගුවන් යාන අනතුරු වලට ප්‍රධානම හේතුව කාර්මික දෝෂ නෙවෙයි. මෙච්චර කල් ලෝකෙ සිද්ධ වෙලා තියෙන ගුවන් යාන අනතුරු දිහා බැලුවම තහවුරු වෙලා තියෙන්නේ ඒ ගුවන් යාන අනතුරු වලට හේතුව කාර්මික දෝෂ නෙවෙයි මානව දෝෂ කියලා. ඒ කියන්නේ පයිලට්ලාගේ වැරදි. ලෝකෙ සිද්ධ වෙච්ච බිහිසුණුම ගුවන් අනතුරු මේකට උදාහරණයක්. 1977 සිද්ධ වෙච්ච ටෙනරින් ව්‍යසනය කියන මේ අනතුර සිද්ධ වෙන්නේ ස්පාඤ්ඤයේ ටෙනරින් ගුවන් තොටුපළේදී. අනතුරට හේතුව එක් යානයක නියමුවා ප්‍රධාන පාලක මැදිරියේ පණිවිඩය වරද්දලා තේරුම් ගන්න එක. එයා හිතනවා තමන්ගේ යානය ගුවන්ගත කරන්න අවසර ලැබුණා කියලා. එහෙම හිතලා ගුවන් යානය පියාසර කරන්න රන්වේ එක දිගේ අරන් එනකොට නවත්තලා තිබුණු තවත් ප්ලේන් එකක හැප්පුණා. මේ අනතුරින් ජීවිත 583ක් නැති වුණා. හැබැයි මේ අනතුරින් පස්සේ ලෝකේම ගුවන් යානා සංඥා පද්ධති දියුණු වුණා. අද තියෙන්නේ එහෙම දියුණු කරපු සංඥා පද්ධතියක්. හැමෝම දන්නවා ගුවන් යානාවල තියෙන බ්ලැක් බොක්ස් එක කියලා එකක්. මේ කළු පෙට්ටිය නැත්නම් බ්ලැක් බොක්ස් එක ගුවන් යානයේ නියම කුටියේ සියලු කතාබහ පටිගත වෙනවා. ඒ වගේම මේක කිසිම අනතුරකින් හානියක් නොවන විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා අනතුරකින් පස්සේ මේ බ්ලැක් බොක්ස් එක අරගෙන බලන්න පුළුවන් අනතුරට හේතුව මොකක්ද කියලා. මේකට කළු පෙට්ටිය කියලා කිව්වට මේක ඇත්තටම කළු පාට එකක් නෙවෙයි. ඒක තැඹිලි පාට එකක්. තැඹිලි පාටට මේක හදලා තියෙන්නේ අනතුරකට පස්සේ සුන්බුන් අතරින් මේක හොයාගන්න ලේසි වෙන්න කියලා තමයි කියන්නේ. ප්ලේන් එකට නගිනකොට ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි මේ ප්ලේන් එක කොච්චර පරණද කියලා. සාමාන්‍යයෙන් ගුවන් යානයක ආයු කාලය අවුරුදු 30ක් 35ක් විතර වෙනවා. හැබැයි හොඳට මේන්ටේන් කරනවා නම් ඊට වඩා වැඩි කාලයක් ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන්. දැන් අවුරුදු 20ක් විතර පරණ ප්ලේන් ගැන බය වෙන්න එපා. යම් වෙලාවල අනතුරු කීපයක් සිද්ධ වුණත් ගුවන් යානාව අදටත් ලෝකෙ පිළිගන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිතම ගමනාගමන ක්‍රමයක් විදිහට. මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.